අදිෂ්ඨාන පූජාවක් ඇත්තටම අදිෂ්ඨානය කියන ලෝකේ එළිය පාවිච්චි වෙන්නේ නැහැ. ඒක අදිෂ්ඨාන කියන්නේ දානය වගේම අත්‍යවශ්‍ය දෙයක්. අදිෂ්ඨාන දසපාරමිතාවන් වල එකක් තමයි අදිෂ්ඨාන පාරමිතාව. ඒකත් ඕන. නමුත් ඒක ගැඹුරු නිසා සමාජයේ ඒක තේරෙන්නේ කොහොමද මේ අදිෂ්ඨාන කරන්නේ. අදිෂ්ඨාන පහන දල්ලන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නැහැ. ඒකෙන් අපිට ගොඩක් දේවල් ළඟා කරගන්න පුළුවන් විශ්වයෙන්. අදිෂ්ඨාන බලයෙන් අපිට පුළුවන් ගොඩක් දේවල් අපේ ගොඩක් අරමුණු සාර්ථක කරගන්න. අපේ ගැටලු විසඳ ගන්න, අභියෝග වලට මුහුණ දෙන්න ශක්තියක් ගන්න පුළුවන් අදිෂ්ඨාන බලයෙන්. ඒකට මේක මේ නිකම්ම රූපකථනක් නෙමෙයි. අදිෂ්ඨාන විශ්ව මූලයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් නිර්වාණය අර චෛත්‍යයක් විදිහට හදලානේ තියෙන්නේ. ඒකත් ඒක සංකේතයක්. විශ්ව මූලයටත් අපිට සංකේතයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක ඊතලයකින් තමයි දක්වන්නේ. ඒ කියන්නේ මූලයේ ඉඳන් දිශා තුනක් තමයි ඉස්සරලාම නිර්මාණය වෙන්නේ. දිශා තුනක්. ඒ දිශාවක් තමයි මේ තියෙන්නේ. දිශාවක්. මේ දිශාව කියන දේ විශ්වයේ තියෙන ගැඹුරුම සංකල්ප ඒක බලයක්. දිශාව කියලා අපි දන්නේ නැගෙනහිර දිශාව, බටහිර දිශාව විතරනේ. නමුත් විශ්වයේ නිර්මාණය වෙලා තියෙන දිශාවලට අනුව ඒක අවකාශය වක්‍ර වීම, ඒ වගේ අපේ කාලයේ වක්‍ර වීම, මන්දාකිනියක් ගැන අහලා ඇති ඒවා වක්‍ර වීම, ඒ ඔක්කොම දිශාවලින් තමයි වෙන්නේ. ඒක ආරම්භයෙන් විශ්ව මූලයෙන් තමයි මේ හැම දෙයක්ම මේ විදිහට මේ ගහකොළ මෙහෙම පවතින විශ්ව මූලය නොසැලී පවතින නිසායි. විශ්ව මූලයේ සෙලවෙන්නේ නැහැ. ඒක කම්පණය වෙන්නේ නැහැ. ඒ කවදාවත් විශ්ව මූලය වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. අපි විශ්ව මූලයට අදිෂ්ඨාන කරොත් ඒ අදිෂ්ඨානය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි එකම අදිෂ්ඨානයේ කල්ප ලක්ෂ ගණන් පාරමී පුරන්නේ. දැන් බෝධිසත්වයෝ සාරාංශකේ කල්ප ලක්ෂය පාරමී පුර මරුණට ඒක ඒ අදිෂ්ඨානය මැරෙන්නේ නැහැ. ආය ඒ අදිෂ්ඨානය ඊළඟ ආත්මේ පාරමී දියුණු කරනවා. මරුණට මැරෙන්නේ නැති අදිෂ්ඨාන පවතින්නේ විශ්ව මූලය නිසායි. එතකොට මේ මූලය අරමුණු කරගෙන තමයි ඒ කුසලයේ දිනු කරන්නේ. ඒ නිසා තමයි එකම ගමනක් කියන්නේ. එතකොට මේ ගමනට අපි රූප සටහනක් ඕන නිසා ඊතලයක් නිර්මාණය කරලා තියෙනවා. මෙතන විශ්ව මූලය කියන සංකේතය තමයි මෙතන වක්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ඊතලයක් තමයි මෙතන තියෙන සරලව ගත්තොත් අපි ඊතලය කියන දිශාව. මොනවද මේක නිර්මාණය කරලා තියෙන උඩ දිශාව. උඩ දිශාව තමයි හදලා තියෙන්නේ. ඒකෙන් තමයි හැම දෙයක්ම වර්ධනය වෙන්නේ. අපේ දියුණුව, ආලෝකය, වර්ධනය, ප්‍රඥාව හැම දෙයක්ම උඩ දිශාවෙන් තමයි විශ්වය නිර්මාණය වෙන්නේ. උඩ දිශාව තමයි හදලා තියෙන්නේ ඉහළට යන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ඉහළට යන්න. උඩ දිශාවකට යන්න තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක ලෞකික ඉහළ මට්ටම, ලෝකෝත්තර ඉහළ මට්ටම ඒ අදිෂ්ඨානයේ තමයි මෙතන අපි සංකේතවත් කරලා තියෙන්නේ. එතකොට මේකෙන් තමන්ගේ ලෞකික අරමුණු සාර්ථක කරගන්න පුළුවන්. ඉහළටනේ යන්නේ අපි දරුවන් පළවෙනි පන්තියෙන් දෙවෙනි පන්තියට ඒකත් ඉහළට තමයි යන්නේ. ඒ ඉහළට යන දිශාව තමයි මේක ලකුණු කරලා තියෙන්නේ. ඉහළට යන දිශාව, ජයග්‍රහණය කරා යන දිශාව තමයි. ඒත් අපි මේකෙදී අදිෂ්ඨාන කරන්නේ සියලුම සත්‍යයන් විශ්ව මූලයට ගමන් කරා. ඉහළට ගමන් කරන් දියුණු වෙන්න. හැමෝම දියුණු වෙන්න. එතකොට මේ දියුණුවේ සංකේතය තමයි නිර්මාණය කරලා තියෙන එක. මේ උඩ දිශාව නැත්නම් ඊතලේ විශ්ව මූලයේ තුල පවතින බුදු ගුණ විතරයි. වෙන මොනවත් නැහැ. ඒක තියෙන සම්පූර්ණ බුදු ගුණ පමණයි. ඒ නිසා තමයි ඉතිපිසෝ ගාථාවේ මේ පහන් ටික දාලා. එහෙනම් අපි අදිෂ්ඨානය දැන් කලින් මම සඳහන් කළා වගේ සියලුම සත්‍ය විශ්ව මූලයකම ඇදලා ගන්න තමයි අදිෂ්ඨානය කරන්නේ. ඒක ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකත් අපි ඒකට ශක්තියක් හැටියට සහභාගී වෙන අයටත් ඒක සංසාරයේ ලෝක ප්‍රයෝජනයක් වෙනවා. අපි මේ සඳහා අදිෂ්ඨාන පහනක් දැල්ලුවා නේද? මේ කුසලයට අපි සහභාගී වුණා කියලා තමන්ටත් ඒක සංසාරයේ ලොකු ශක්තියක් වෙනවා. ඒ නිසා තමයි අදිෂ්ඨාන පූජාව සිද්ධ කරන්නේ. ඉතින් සියලුම සත්‍යය නිර්වාණය අවබෝධ වෙන්න, විශ්ව මූලයටපත් වෙන්න, විශ්ව මූලය ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන්න, අධර්මයේ දුරු වෙන්නේ
ලෝකේ දියුණු වෙන්නේ නිර්වාණයටපත් වෙන අදිස්ථානයේ තමයි මේ පහන් ගල්වන්නේ. මේ අදිස්ථානයේ ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි පිටුතුව ගාථා අපි සජ්ජායි. පහන් පත්තු කරන්නේ නෝකින් පත්තු කරන්න. Pasal mana tak terang. Meterin pahana gatal sama.
එන්න පාන පොත කර මෙයාට අතන කප්ප කරන්න අතන දෙවන් පාන පොත කර ඉතින් මෙතන ආවම කොහොමද ඉන්නේ ඒක නේ අන්න වත් ඒක ගන්න Dargane